සුබ දවසක් හැම දෙනාටම. ඔන්න ඉතින් අපි අද කුරුණෑගල ඉඳලා එල්ලාරා අනුරාධපුරයට යන්න පිටත් වෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අපි මුලින්ම ආවේ චෛත්‍ය මහා බෝධිය ගාවට. සුදුවන් මල් මිටකුත් අරගෙන අපි යන්න හදන්නේ චෛත්‍ය මහා බෝධිය වන්දනා කරගන්න. අද බදාද දවසක් ඉතින් සතිය දවසක් නිදහසේ චෛත්‍ය මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න පුළුවන්. චෛත්‍ය මහා බෝධියත් වන්දනා කරගෙන අපි එහෙම පිටත් වුණා රුවන්වැලි මාසයයි වන්දනා කරගන්න. දෙකීම් මාත්‍රයෙන් පවා ඇති වෙන්නේ පුදුමාකාර නිදහසක් සහ සැනසීමක්. රතු නෙළුම් මල් වට්ටේ උත් අරගෙන මේ ලෑස්ති වෙන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලී මාසය රජාණන් වහන්සේ වන්දනා කරගන්න. පින්වත් අපේ මාපේගමේ දීපානන්ද ස්වාමීන් වහන්සේ සමග අපි ගෙනාපු මල් ටික මේ විදිහට පිළිවෙලට මල් ආසනය මත සකස් කරන්නට යෙදුණා. මේ විදියට සුවඳ මල් පූජා කරමින් සම්බුද්ධ පූජාවත් සම්බුද්ධ වන්දනාවත් සිදු කරන්නට යෙදුණා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.